ගෙදරට කියනවා කෑ ගහනවා නේද? ඈ මේ නුගුණත් කියනවා. නමුත් එහෙම කළේ නැහැ. යශෝදරා දේවිය දැනගෙන හිටියා මේ අපේ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියන්නේ ගීතය දැනගෙන හිටියා යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයා මේ ආත්මෙන් එයාව දාලා යනවායි කියලා. මොකද මේක සසර බැඳීම. ඒ නිසා ලාදලු එයා හැඬුවා. කොහමද හැඬුවේ? ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ සිරි සිරි නදින් තමයි ඉකිබින්දේ. හයියෙන් කෑ ගැහුවේ නැහැ. ඇයි මේ දෙන්න ලේන කුලයේ සිට තමයි සංසාරේ බැඳීම තියෙන්නේ. ලේන කුලේ ජාතකේ කලන්තක ජාතකේ. ඔබ දන්නවා කලන්තක ජාතකය කියලා කියන්නේ දන්නවනේ අර මේ ලේන් අම්මයි තාත්තයි පැටියා වතුරට වැටිලා එහෙම නේද හවුදන්නේ අපි. මුළු මුහුදම ඉන්නේ කියන්නේ. ඊතර ඉඳලා කලන්තක ජාතකයේ ඉඳලා ලේන කුලයේ සිට ආගිය මගතොට සිටියා නොසැලෙන පහන් ටැඹක්සේ. අපේ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ නොසැලෙන පහන් ටැඹක්සේ හිටියා කියලා කියන්නේ. පහන් ටැඹ කියන්නේ මොකක්ද? ප්‍රදීපාගාරයක්. ප්‍රදීපාගාරයක් මොකටද තියෙන්නේ? අතරමං වුණ අයට පාර පෙන්වන්න. නේද? දැන් මුහුදේ අතරමං වෙච්ච අයට පාර පෙන්වන්න ප්‍රදීපාගාරය තියෙන්නේ. සිටියා නොසැලෙන පහන් ටැඹක්සේ. ඊළඟට කියනවා නිවන් දකින තුරු මේ සංසාරයේ පසුපස ආවා සෙවණැල්ලක්. දැන් සාමාන්‍යයෙන් අපි පසුපස්ස එනවා. දැන් මෙතන ඉන්න මාතෘ හිතන ඇති නෝනලා අපි පසුපස්ස එනවා කොහොමද? ගැල් සකක් වාගේ මල්ල කරදරේ. නේ? ඊළඟට මෙයා ඉන්නේ කොහොමද? සිද්ධාර්ථගේ පසුපස්සෙන් එන්නේ සෙවණැල්ලක් වී. සෙවණැල්ල අපට කරදරයක්ද? නැහැ. එහෙනම් මේ දෙන්න ගිවිසගත්තා අපි බුදු වෙන ආත්මය තෙක්ම එකට ඉන්නවා කියලා. යශෝදරා දේවිය ගැන සතියක් කියන්න පුළුවන්. නමුත් අපේ වෙලාව සහ මේ කාලය සීමා වෙලා තියෙන නිසා මතක තියාගන්න යශෝදරා දේවිය ආවා පසුපස ආවා සෙවණැල්ලක් වී සිටියා නොසැලෙන පහන් ටැඹක්සේ. එහෙනම් මේක තමයි මේ ලෝකයේ මෙතෙක් බිහි වුණු විශිෂ්ටතම ප්‍රේම වෘත්තාන්තය.